Hi. Ini alut video kita chat lain deh. Guru dia lagi gendering dah. මේ කට්ටිය දන්නවනේ. මේ දෙන්නා වැඩිය මේ සමාජයට එන්නේ කට්ටිය හරි. ඒ big screen එක. Hi guys. අපි dance කරන්න යනවා. ඔක්කොම අපේ සෙට් එක ගන්න. මේක දාන්න. නෑ ඔන්නෝද කලින් දැම්මා. YouTube එකේ ප්‍රසිද්ධ අපි දන්න. අතලේ සෙට් සෙට් වෙලා දෙන්නේ අපි dance කරනවා. පළුඩය සුප්‍රේස් පළුඩයක් හම්බුණා. ඔව් සම්බුදාසර. ඕපන් කරන්නේ යන්නේ අපිට කතා කරා ඉන්විටේෂන් එක සාක්කුවේ ගන්නට. අපේ රත්තරන් යාළුවේ ලෝඩින් හම්බුණා. ඉතින් හින්දියක් දන්නේ. අතරේ දන්සල. ඔව්. අම්මට පස්සේ දන්සල මම දන්නේ. මෙයාලා රැට එන්නේ නැහැ නේද? නෑ මේ අපිට කපණ යනවා. අපි යනවා රැට වෙනවා. අර මොකුත් දන්නේ නැති මේ ගෑනේ. මේ කොම්පැනි ඉන්නේ නේද? මොකුත් දන්නේ නැහැ. මේ කොහෙද මේ ටැන් දෙක වඩ මොකද කියන්නේ? පට්ට දන්තෝතයි. මේ පොඩිෂන් එක පට්ට කරන්නේ. මොකද එන්නේ ඔයාගේ ෆෑන්ස්ලා ඉන්න එකට? හරි හරි සතුටුයි ඉතින් මම නන්නේ. දැන් ඉන්නේ දන්සල ළඟ. දැන් අපි තමයි වීඩියෝ එක කන්ටිනියු කරන්නේ. එයා මේ පැත්තේ වීඩියෝ කරනවා අපි මේ පැත්තේ වීඩියෝ කරනවා. සතුටුයි මේක නම් නිකන් කූන් පිටක් වගේ පොඩි එකක්. කළු වෙනවා. කළු වාඩ පුදු වාඩ. ආය. සීරිසම් 10 වෙන්න ඕනේ. 11 ගම්මෙමු. 10 වෙනි එක. 11. 12. අයිස්ක්‍රීම්. ඔත්තු ගන්නවා guys. Guys, welcome back to my YouTube channel. Hi. ඉතින් අලුත් වීඩියෝ එකට තමයි chat ලා ඉන්නේ. මේ අපි අද පොසොන් දවසේ අද මේ මල්ල පුංජත්ත ෆෝන් ටික දාන්නේ අන්න නෙමෙයි අද නානවා අයිස්ක්‍රීම් නානවා කුරු දෙලා ගෙදරින් දාලා මේ ඉතින් අද අපි බලමු අද දන්සල් කීයක් සෙට් වෙනද කියලා. ඔයාලා මේ දෙන්න නම් වැඩි වීඩියෝ වල පේන්නේ නැහැ. හැබැයි අර වීඩියෝ එක හිටියේ මේ වීඩියෝ එක ඉන්නවා. ඉතින් මූවි මාය තමයි ඉතින් ඉන්නේ. ඉතින් අපි මේක පාර්ට් දෙකකට යන්නේ. මේ පාර්ට් එකේදී දන්සල් කීයක් සෙට් වෙයිද කියලා. එහෙනම් සෙට් වෙමු. Hi guys අපි dance කරන්න යනවා. යා ගයිස් ඉතින් අපිට පළවෙනිම හම්බුනේ මේ බද්දන්සලක්. ඉතින් බද්දන්සල පොස්සත් තිබ්බේ. ඉතින් මේ කට්ටිය දැන් දෙක තුනයි ඊට පස්සේ තව ඉන්නවා. අර දෙක දික් කරන ඔක්කොම අපේ සෙට් එක කට්ටිය. අපි දැන් අතුලට අවිල්ල ඉන්නේ. දෙන්නෙක් ඉස්සරහා. පිට මේක අපේ පළවෙනි දන්සලේ. හාය මගේ රත්න යාළුවෝ. ඉතින් අපි පළවෙනි දන්සලට සහභාගී වෙලා. ඉතින් මේ ඒක විතරයි ඒ වෙලාවට තිබ්බ අපිට අයිස්ක්‍රීම් දන්සලක් අත සෙට් වුනේ නැති හින්දා ඔක්කොම අපි බෝඩ් බලන් ආව තුනෙන් පස්සේ තියෙන්නේ. මේ ඉතින් අපි ගෙදරට ඇවිල්ලා සෙල්ලම් කරා. ඉතින් ඔය ඔක්කොම ඉන්න අපිත් එක්ක ගියපු කට්ටිය ඉතින් එන තොගයක් හිටියා. මේ ඔන්න අතර සෙල්ලම් කරන්නලා මාව දසමෙන් වගේ තමයි අල්ලන්නේ නැතුව ගියාලා හොඳට බලන්න ඒක. තා පොඩ්ඩෙන් මාව අල්ලනවා. ඒ තරම් බුද්ධිමත් අක්කලා තමයි අපිට ඉන්නේ. කැම්පස් ගියාට වැඩක් නැහැ. බුද්ධිය පොඩ්ඩක් කරලා ළමා මානසිකත්වයේ තියෙන ලදරු මානසිකත්වයේ ඉතින් බාන නූලෙන් මිස්සුනේ. හරි. බේත් ඉතින් මෙතන බාන්න ඔමේ බාන්න සුට්ටයි අල්ල පොඩ්ඩක් පහත් උනන අල්ලන. ඔයා හොර වැඩක් කරදිනවා පාත් වෙලා දින මං ගානට අත තියයි යන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ඉන්න පුළුවන් මට්ටමට. ඔයා නැවිලානේ ඔයා හොර වැඩක් කර. ඔන්න එහෙමවත් කියමු ඉතින් දැන් ඉතින්. ටිකක් ඉන්නකෝ. මම තමයි කැටේ එක. කුණ්ඩේ කපලා ඇති. අයියයි. අපේ අනිත් පාට නෑ මේ. පලාවේ පාස්සේ තමයි පොඩ්ඩක් ඉන්නේ. යාළුවනේ අපේ දෙවෙනි දන්සල ඇවිල්ලා තින්නේ. දෙක පෙන්නන්නේ ඔක්කොම අපේ අරු අපේ දෙන්නගේ. YouTube එකේ ප්‍රසිද්ධ අපි දන්න. අතලේ සෙට් වෙනවා. හරි. ඇතුළත සෙට් වෙලා දෙන්නේ අපි දන්සල් පොඩි. මේක ඇවිල්ලා පාරට ඇල්ලුවානේ ඉවරනේ. යෝ ගයිස් දෙවෙනි දන්සල දන්ස් පළුඩය සුප්‍රේස් පළුඩයක් හම්බුණා. ඕ ගයිස්. යෝ ගයිස් ඉතින් දන්සල වදින්න දන්සලකට යන්න තමයි ආවේ. මෙතන රස්සට දෙමිලා තියෙනවා. සීනි සම්බෝධාසර ඕපන් කරන්නේ යන්නේ අපිට කතා කරා ඉන්විටේෂන් එක සාක්කුවේ ගන්නට. ඉන්විටේෂන් අන්න ඒක සාක්කුවේ. ඕ ගයිස් ඉතින් මේ අපේ තුන්වෙනි දන්සල මේ ඕපනින් ඕපන් ගන්න chance ලැබුණා. ඕපනින් එක අපි අද අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. යෝ මගේ රත්තරන් යාළුවේ ලෝඩින් හම්බුණා. මගේ අපිට මේ වාහන මෙයාලා දුන්නා. යෝ හතරවෙනි දන්සල. ඔව්.
අම්මට පස්සේ දන්සල් මම දන්නෙත් නෑ. ඉතින් මේ මම තව ටිකකින් යනවා වෙන ගමනක්. ඔයාලට මම මේ වීඩියෝ එක දාන්නම්. ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න අලුත් සෙට් එකක්. මෙයාලා රැට එන්නේ නෑ නේද? නෑ මේ අපිට කපන යනවා. අපි යනවා රැයට වෙනම. අර මුකුත් දන්නේ නැති මේ ගෑණි. මේ කොම්පැනි දිනේ බා. මුකුත් දන්නේ නැහැ. මේ කොහෙද ආනවා මේ? ඉතිරි කින්දියක් දෙන්නේ. යෝ what's up guys? ඉතින් මේ අපි දන්සල් කීවෙඩි දන්සල්ද කියලා මතක නැහැ මෙයා දායි. අපේ වීඩියෝ channel එකට හයි කි. hi මෙයා ගෑල්ල මේ පොඩේ මෙයා ගෑල්ල මේ ටැන් දෙක වඩ මොකද කියන්නේ? පට්ට සන්තෝතයි ගත්ත ගාම්භීරත්වයක් තියෙන අය එල්ලෙත් ඇත්ත කියන එකට ඔයාලට මොකද දැන් මේ වගේ ෆෑන්ස්ලා ඉන්න එකට? හරිද හරි සතුටුයි ඉතින් මම නළුවෙක් දැන් ඉතින් දුක්බර මොහොතක් ඉතින් සහෝදරයත් එක්ක කාලය වෙන් කිරීමෙන් පසු මට යන්න වුණා. ඉතින් යාළුවෝ කපන්නත් බෑ. උන් ඊට පස්සේ මැරෙන්න හදනවා මේ උන් කපුවා කියලා. ඉතින් මේ කට්ටිය වීඩියෝ එක දිගට කන්ටිනියු කරගෙන යයි. මම එහෙම වීඩියෝ කරන්න හිටියේ හැබැයි කරන්න උන්නේ නැහැ. මේ චුට්ටක් ගත්ත ඒ ටික දාන්නම්. ඇත්තටම සතුටුයි මේක නම් නිකන් කූන් පිට්ටක් වගේ පොඩි එකක් යෝ අටවෙනි එක කොපි නවවෙනි එකද හරි අට හරි සම්පූර්ණ නෑ ඉතින් මම මේකට දෙනවා අයියත් අරගෙන කොයි බොන්නේ කළු වෙනවා යෝ මේක දෙන්න ඕන හරි දහවෙනි කියලා අපි හිතනවා. ආය සිරිසම් 10 වෙන්න ඕනේ. යෝ 10 වෙනි එක 11 අයිස්ක්‍රීම් සද්ද මොනවා කරනවද දන්නේ නැහැ. අද මොනා කරනවද දන්නේ නැති යාළුවා කොච්චර දන්සල් යෝ guys ඉතින් අපි ඉතින් මෙතන කොල්ල තුන් දෙනෙක් යනවා මුන් තුන් දෙනා තව සෙට් වෙනවා. කොල්ල ටික නැද්දා. මෙතන බාසිත ඉන්නවා සවිදු ඉන්නවා ඊට පස්සේ අතන හිච්චා. නැත්තම් දතා නැත්තම් මෙනුක ඉන්නවා. සුපුරුදු පරිදි මං ඉන්නවා ඒ වගේ තමයි. ඉතින් අපි භූත මන්දිරයක් මේ හොයාගෙන යනවා. ඉතින් අපිට දන්සලකුත් හම්බුණා අයිස්ක්‍රීම් පෙන්වෙන්නේ නැහැ. ඉතින් අර අපේ අක්කලා මම තමයි හොල්ම නැහැ. මම තමයි හොල්ම නැහැ. යෝ පොත්තු ගන්නාව ගායිස් මේ 17 පොත්තු තියෙන්නේ එළව මගේ රත්න යාළුවනේ. ඉතින් මේ මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. උනාට මේ වීඩියෝ එකේ part 2 එනවා. එන දවස් හරියටම කියන්න බෑ. ලෝක කැරකෙනවනේ. එහෙනම් හරියට කියන්න බෑ. ඉතින් බැලුවට thank you. දෙවෙනි වීඩියෝ එකෙන් සෙට් වෙමු. bye.